අප රටේ දිනෙන් දින මාර්ග දෙපස පොඩි පොඩි කඩ ඉතාම ඉක්මනින් ආරම්භ වෙනවා. කෑම කඩ නිතරම ආරම්භ වෙලා මාසයක් දෙකකින් විතර මේවා වැසී යනවා. ඉතින් මේවා පාර දෙපැත්තේ ප්‍රධාන පාරවල් දෙපැත්තේ බලනකොට ඉතාම හොඳින් පැහැදිලිව පේනවා. ඊට හේතුව මම සොයා බැලුවා ප්‍රධානම කාරණා කීපයක් මම දැක්කා. මේකේ ප්‍රධාන මේක අපිරිසිදුකම කෑමවල ගුණාත්මකතාවයක් නැහැ. සේවකයන් නිසි පුහුණුවක් නැහැ. පාරිභෝගිකයන් ලෙස සත්කාර නොකරනවා. පාරිභෝගිකයන්ගේ සත්කාරයේ අතින් හරිම දුර්වලයි. කෑම කාලා ඉවර වුණාම වතුර ටිකක් දෙන්නේ නැහැ. එතකොට අත පිස දැමීමට සර්වියට් කොලයක්වත් මොනවත් දෙන්නේ නැහැ. මේ තත්ත්වයේ උඩ පාරිභෝගිකයා එකවරක් ගිය පසු නැවත යන්නේ නැහැ. එතකොට අපිරිසිදුකම සේවකයෝ ඉන්න අපිරිසිදුකම කෑමවල පිඟන් කෝප්පවල නිසි ප්‍රමිතියක් නැහැ. ඒවා සබන් ටිකක් දාලව සෝදලා එහෙම දෙන්නේ නැහැ. මිල ගණන් වල දිනදා වෙනස්කම් නිසා මෙම තත්ත්වය මට දකින්න ලැබුණා. ඉතින් මේ තත්ත්වයේ උඩ මෙවැනි ව්‍යාපාර බිඳ වැටීමට හේතු වෙනවා. ඉතින් අද පොඩි කරුණු ටිකක් කතා කරේ මේ මාපන ශාලා ගැන. ඉතින් මේවා ගැන ඔහොම විශ්ලේෂණය කර ඒවා දියුණුවට හේතු කරගැනීම මා සිතනවා.